චුට්ටක් ඉන්න ළමයි මෙන්න මේ වොයිස් එක අහලා ඉන්න පොඩ්ඩක් ඔයාලා මෙතන වලට ඇහෙනවා. අයියේ මම දැක්කා ඔයාගේ සෙල් ගැජට් YouTube channel එකේ දාලා තිබ්බා කැලණිය යුනිවර්සිටි එකේ ERP course එකක් ගැන. මම ඒක කළා. හැබැයි මට ඒකට තාම සර්ටිෆිකේට් එකක් නම් ආවේ නැහැ. ඒක එනවද කොහොමද කියලා මට පොඩ්ඩක් කන්ෆර්ම් කරගන්න පුළුවන් වෙයිද? ඉතින් ළමයි අපි මීට අවුරුද්දකට විතර කලින් ඔයගොල්ලන්ට අරන් ආව ඔයාලට මතක ඇති කැලණි කැම්පස් එකේ ERP course එක. ඔයගොල්ලන්ට ගෙදර ඉඳන් නොමිලේ කරන්න පුළුවන් මේකක් තමයි course එකක් විදියට අපි ERP course එක ඔයාලට අරන් ආවා. ඉතින් ගොඩක් ළමයිගේ තියෙන ප්‍රශ්නයක් තමයි ඒකේ සර්ටිෆිකේට් එක එන්නේ නැහැ කියන එක. ඉතින් අද මම ඔයගොල්ලන්ට මේ විසඳුමක් විදියට මෙන්න වීඩියෝ එක අරන් එනවා. කොහොමද කැලණි කැම්පස් එකේ මේ ERP course එක කරන්නේ, සර්ටිෆිකේට් එකක් ගන්නෙ කොහොමද සහ ඉතින් මේවා ටික් කරන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා හැමදාමත් අගල ඔයගොල්ලෝ ආයිබන් කියලා පිළිගන්නවා ඉස්සෙල් ගැජට් YouTube channel එකට. මුලින් වීඩියෝ පටන් ගන්නකොට ආයිබන් කියන බැරි වුණානේ. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා ඇති අපේ ඉස්සෙල් ගැජට් ඇකඩමි එක. ඔන්න ළමයි ඇකඩමි එකේ 7 වෙනි බැච් එක දැන් පටන් ගන්න තියෙනවා. ඔයගොල්ලෝ 7 වෙනි බැච් එකට join වෙන්න පුළුවන් තාමත්. ඔයාලට කරන්න තියෙන මේ description එක පල්ලෙහා තියෙන WhatsApp group වලට join වෙන්න. අපේ තියෙන courses තමයි web development, graphic designing, video editing, spoken English, basic IT, digital marketing. ඉතින් මේ වගේ courses තමයි තියෙන්නේ සම්පූර්ණ skill develop. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මොකක් හරි earning එකක් කර හොයාගන්න පුළුවන් වෙන විදියට skill එකක් develop කරන එක තමයි මේක වෙන්නේ. live classes යන්නේ රෑ 7 ඉඳන් 10 වෙනකන්. මේකට අදාළ recordings ඒ වගේම තමයි ඔයගොල්ලන්ට වටිනා කියන certificate එකකුත් අපි ඔයගොල්ලෝගේ ගෙදරටම deliver කරනවා. course වලට join වෙන්න කැමති කට්ටිය මේ description එක පල්ලෙහා තියෙන WhatsApp group වලට join වෙන්න. එහෙම නැත්නම් අපේ contact number එකට message එකක් දාන්න. course එක free එක කියන්න ඕනේ. මොකද ගොඩක් කට්ටිය හිතනවා මේක රුපියල් 30000ක 50000ක විතර course එකක් කියලා. නෑ රුපියල් 8000ක course එකක් තමයි ඔයගොල්ලන්ට ලබා දෙන්නේ. මොකද හැම කෙනෙක්ටම වැය කරන්න පුළුවන් මුදලක් වෙන්න ඕනි ඒ ගාන. හරි ඉතින් ඒ වගේම තමයි SL Gadget YouTube channel එක subscribe කරලා බලන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට මේ videos දිගින් දිගටම suggest වෙන්නේ. හරි අපි යන් යන වීඩියෝ එකට පොඩ්ඩක් කලබලෙන් තමයි අද වීඩියෝ එක ගෙනාවේ. මොකද මේ ප්‍රශ්නෙට අපි මෙන්න මේ විදිහෙන් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අද හදන්න ඕන හින්දා. යන් එහෙනම් වීඩියෝ එකට screen record device තමයි දාන්නේ ERP course එක කොහොමද කරන්න කියලා. හරි මම මුලින්ම පෙන්නන්නම් ඔයා කොහොමද DPU education එකේ ERP course එකට register වෙන්නේ කියලා. ඔයා මේ විදිහට search කරාම ඔයාට මෙන්න මේ වගේ website එකක් එනවා guys. ඉතින් මේකේ මුලින්ම තියෙන මේ foundation course කියලා. මම මේකේ link එක description එකේ දාලා තියන්නම්. ඊට අමතරව මේකේ courses ටික ඔයාට මේ විදිහට පල්ලෙහාට ගියාම බලා ගන්න පුළුවන්. හොඳට මේ වීඩියෝ එක බලන්න skip කරන්න නැතුව. ඔන්නක මුලින්ම කියන්න ඕනේ. හරිද? ඉතින් ඔයාලට මේ foundation course එක මෙන්න මෙතන ටික් කරාට පස්සේ හරිද? ඔයාලට මේ foundation course එක තියෙනවා මෙතන. හරි එතනින් පල්ලෙහාට ගියාට පස්සේ තව courses ටිකක් තියෙනවා. මම ඒවා වෙනම කතා කරනවා. මොකද අද ස්පෙෂල්ම මේ කතා කරපු දේ කියන්න ඕන නිසා. right මෙතන start learning කියලා තියෙනවා. ඔතනින් ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලට log වෙන්න තැනක් එනවා. හරිද? ඉතින් මෙතනින් ඔයාගේ Google account එක හරහා register වෙන්න තියෙන්නේ. right? ඉතින් මම මෙන්න මේ විදිහට මගේ Google account එක දීලා register වෙනවා. හරිද? ඉතින් ඔයා register වුණාට පස්සේ ඔයා මෙතන continue කියන එක දෙන්න. right මෙතනින් continue එක දුන්නාට පස්සේ යාලා කියනවා ඔයාට mail එකක් එවනවා කියලා පොඩි වෙලාවකින්. ඔයා දැම්ම mail එකට. right ඉතින් ඔයා ඊට පස්සේ කරන්න ඕනේ ඔයා ගිහිල්ලා check කරන්න ඕනේ ඔයාගේ email එක. හරිද? මෙතන continue කියන එක දෙන්න. continue කියන එක දීලා right ඔයාට කැමති නම් මෙතනින් යන්න පුළුවන් යන්න බෑනේ. right ඔය ගිහිල්ලා ඔයාට log වෙන්න බෑ. ඒකට හේතුව තමයි අතනින් ඔයා confirmation එක ගන්න ඕනේ. හරිද? ඔයා යන්න ඔයාගේ ඊමේල් එකට ඔයාගේ ඊමේල් එකට ගිහිල්ලා බලන්න ඒගොල්ලෝ මේල් එකක් එවලා තියෙනවද කියලා. right ඉතින් ඔයාලා මේ මේල් එක ගොඩක් වෙලා යන්න පුළුවන් සමහරකට පළක් කට්ටියට එවෙලෙම එන්නත් පුළුවන්. right ඉතින් මට නම් සාමාන්‍යයෙන් එවෙලෙම ආවා. ඔන්න මම කියන ටික හොඳට අහගන්න. right ඉතින් ඔයාට මේ ඊමේල් එක මෙතන නිල් පාටට තියෙන link එකෙන් ඔයා යන්න ඕනි. ගියාට පස්සේ ඔයාට ඒකේ registration එකක් කරගන්න පුළුවන්. registration එක confirmation කරගන්න පුළුවන්. right ඉතින් right දැන් මගේ confirmation එක කරන්න ඕනේ. මම මෙතනින් login වෙනවා. right ඉතින් මෙන්න log වෙන්න ඔයාට නැවතත් ඔයාගේ Google account එකේ access දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ username password දීලා මෙන්න මේ විදිහට ඔයාට යන්න පුළුවන්. right ඉතින් මෙන්න මේ දැන් තියෙන courses ටික තමයි තියෙන්නේ. හැබැයි දැන් ඔයාලා මේ courses ටික කරන්න යනවනේ ඊට පස්සේ. ඒ කියන්නේ course එක continue කරන්න යනවනේ. ඔතනදී ඔයාලට පොඩි ප්‍රශ්නයක් එනවා දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක. ඔයාලා ඒක හොඳට අහගන්න. right ඉතින් දැන් මේ විදිහට courses ටික තියෙනවා ඔක්කොම. හැබැයි ඔයාලා ගියාට පස්සේ ඔයාලට පොඩි ප්‍රශ්නයක් එනවා. මම ඒකත් අද වීඩියෝ එකේදී ඔයාලට පැහැදිලි කරන්නම්. හරිද? මෙතන foundation course එකට යන්න පුළුවන්. ගියාට පස්සේ මෙන්න මේ වගේ message එකක් ඔයාලට එනවා. ළමයි මේ message එකෙන් කියලා තියෙන්නේ දැනට ඒගොල්ලෝ ERP course එකට අලුතෙන් බඳව ගන්න ළමයි limit කරලා තියෙන්නේ කියලා. හරිද? හැබැයි දැනට කරපු ළමයින්ට මේගොල්ලෝගේ LMS එක හරහා
කරපු ළමයින්ට රෙජිස්ටර් වෙලා කරපු ළමයින්ට සර්ටිෆිකේට් ඉෂුව කරලා තියෙන්නේ කියලා කියනවා. LMS එකෙන් යාළගේ සර්ටිෆිකේට් එක ගන්න පුළුවන් කියලා කියනවා. අලුතෙන් ගන්න ළමයි ටික ඕගොල්ලොන්ට කියලා දෙනවා මෙතන වාගේ නමයි වාගේ ඊමේල් එකයි දෙන්න කියලා. ඊට පස්සේ මේගොල්ලොන්ගේ මේ වෙබ්සයිට් එක අප්ඩේට් වුණාට පස්සේ ඔයාගේ ඊමේල් එකට ඒගොල්ලෝ නොටිෆිකේෂන් එකක් එවනවා කියලා කියනවා. හරිද? ඉතින් ඔයාලා එක හොඳට අහගන්න ඕනේ. මොකද ගොඩක් ළමයි මේක කරන්න ගිහිල්ලා මේ ප්‍රශ්න වෙනවා. ඒතකොට ඔයාලා දැන් කරන්න යන ළමෙක් නම් ඔයාලා කරන්න ඕනේ මේකට ලොග් වෙලා ඔයාගේ නේම් එකයි ඔයාගේ ඊමේල් එකයි මෙන්න මෙතන දෙන්න. දීලා ඔයාට මෙතන රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ මේගොල්ලෝ මේකේ අප්ඩේට් එක ඉවරනාට පස්සේ ඔයා ඒ දුන්න ඊමේල් එකට එවනවා කෙලින්ම නොටිෆිකේෂන් එක. අන්න ඊට පස්සේ ඔයාලට මේක කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. මොකද දැනට ගොඩක් ළමයි කරන හින්දා මේක ලිමිට් කරලා තියෙන්නේ මේගොල්ලෝගේ තව වෙබ්සයිට් එකේ යන අප්ඩේට්ස් නිසා. ඉතින් ඒ නිසා ඔයාලට මෙන්න මේ විදිහට දැන් මම කරා වගේ ඔයාගේ ඊමේල් එකයි ඊට පස්සේ ඔයාගේ නමයි දීලා මෙන්න මෙතන සබ්මිට් කියන එක දෙන්න. හරිද? සබ්මිට් කියන එක දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඒක කරනවා. හැබැයි දැනටවත් කරපු ළමෙක් නම් කරලා අර කලින් සර්ටිෆිකේට් ආපු නැති ළමෙක් නම් ඔයාලගේ සර්ටිෆිකේට් එක දැන් මේගොල්ලෝගේ LMS එකෙන් ගන්නත් පුළුවන් කියලා කියනවා. හරිද? රයිට්. ඉතින් මෙතන මේගොල්ලෝ කියලා තියෙනවා මේ විදිහට. රයිට්. හොන්න දැන් මම කලින් ගිහපු කෙනෙක් නිසා රයිට්. ඉතින් මම මගේ මෙන්න මේ විදිහට ෆීඩ්බැක් ෆෝම් එකක් තියෙනවා කලින් ඇවිල්ලා. හරිද? මම දැනට කෝස් එක සම්පූර්ණයෙන් කන්ටිනියු කරලා නැහැ නේ. රයිට්. ඉතින් මට ඒක සම්පූර්ණ කරන්න පුළුවන්. හැබැයි මට කෝස් එක දැන් කරන්න දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අරගොල්ලෝ එක තියෙන අප්ඩේට් එක හින්දා. රයිට්. මම තව දෙයක් පෙන්නන්නම්. මේකට කොච්චර ළමයි පාටිසිපේට් වෙලා ඉන්නවද කියලා. ඇත්තටම ළමයි මේ ගොඩක් වැදගත් කෝස් එකක් මේක. හරිද? ඉතින් බලන්න කොච්චර ළමයි මේ වැඩේ කරලා දිනවද කියලා. කියන්නේ මේ කෝස් එක ගොඩක් අය කරලා දිනවා. මෙතන ඔයාලට පල්ලෙහාට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. ළමයි 2259ක් දැනට මේකේ කෝස් එක කරලා සර්ටිෆිකේට් එක අරන් තියෙන්නේ. හරිද? ඉතින් අපේ වීඩියෝ එක බලලත් ගොඩක් ළමයි ගන්න නැති කියලා මම හිතනවා. හැබැයි දැන් අර ගන්න බැරි වුණු ළමයින්ටත් ගන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් අර කලින් කරපු ළමයින්ගේ සර්ටිෆිකේට් ටික ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ LMS එකට ගිහිල්ලා. හැබැයි දැන් අලුතෙන් කරන්න බැරි එක විතරයි තියෙන්නේ. ඒකට තමයි අර ඊමේල් එක තියෙන්නේ. හරිද? ඔයාලට මම හිතනවා හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ළමයි මේ කෝස් එක ගොඩක්ම හොඳ කෝස් එකක්. කැලණි කැම්පස් එකෙන් තමයි ඔයාලට සර්ටිෆිකේට් එක දෙන්නේ. ඔයාලා කලින් කරලා ඔයාලට සර්ටිෆිකේට් එක ගන්න බැරි වුණ කෙනෙක් නම් ඔයාලට ඒගොල්ලෝගේ LMS එකට ගිහිල්ලා සර්ටිෆිකේට් එක ගන්න පුළුවන්. හරිද? ඔන්නකෝ හොඳට මතක තියාගන්න. දැන් මම මේ පෙන්නන්නේ ෆීඩ්බැක් ෆෝම් එක ෆිල් කරන විදිය. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ගිහිල්ලා මේකේ ආන්සර්ස් ටික දීලා ෆීඩ්බැක් ෆෝම් එක ෆිල් කරන්න පුළුවන්. ඔයාලා දැන්ට කරපු නැති ළමෙක් නම් හරිද? මේ විදිහට ඔයාලට තියෙන්නේ මම දැන් මේ පෙන්නන විදිහට ෆීඩ්බැක් ෆෝම් එක ෆිල් කරන්න. මම මෙතන ෆිල් කරගෙන යන්නම්. අතර මේක ලොකු කාලයක් ගන්න ඕනේ නැහැ. ඉතින් මේ ෆීඩ්බැක් ෆෝම් එක ෆිල් කරලා සබ්මිට් කරන්න විතරයි තියෙන්නේ. ළමයි මේකේ කෝස් එක කරන්න බෑ. හරිද? කෝස් එක කරන එක දැන්ට ලිමිට් කරලා තියෙන්නේ. හැබැයි ඔයාලා කරපු කෙනෙක් නම් අර මගේ වීඩියෝස් බලලා කලින් කරලා සර්ටිෆිකේට් එක එන්නේ නැහැ කියපු ළමයින්ට දැන් කියනවා මේගොල්ලෝ සර්ටිෆිකේට් එක දෙනවා. ඕගොල්ලොන්ට ගිහිල්ලා ගන්න පුළුවන් මේගොල්ලොන්ගේ LMS එකෙන්. හැබැයි අලුතෙන් ළමයට රෙජිස්ටර් වෙලා කරන්න බෑ කියලා තමයි කියන්නේ. හරි guys. ඉතින් මම හිතනවා ඕගොල්ලොන්ට අද වීඩියෝ එකෙන් හොඳ අයිඩියා එකක් ගන්න ඇති කියලා. වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙන්නේ නැති. මොකද ස්ක්‍රීන් රෙකෝඩ් එකේදී ඔක්කොම පැහැදිලි කරන්න ඕන හින්දා. එහෙම අයිඩියා එකක් ගත්තා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ ලයික් එකක් දාලා ඕගොල්ලෝ යාළුවන්ට බලන්න මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි SL Gadget YouTube channel එක subscribe කරන්න, notification button tick කරන්න, Telegram group වලට අපි set වෙන්න පුළුවන්. අපි ගිහිල්ලා එන්න. ඒ තාම ඔයාලට සුබ දවසක්.